බෝධීන් වහන්සේට සුවඳ පැන් පූජා කිරීම. සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං ගන්ධෝදකේන සාදරං. ආයුබෝවන් හැමදෙනාට මාගදී ක්‍රියේෂන්ස් YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. පාලි භාෂාව හැදෑරීම පිණිස පවතින මෙම නාලිකාව තුළින් අද දවසේ ඔබ වෙත අරගෙන ආවේ ගාථාවක මිහිර කියන වැඩසටහනින් බෝධීන් වහන්සේ උදෙසා සුවඳ පැන් පූජා කිරීමේදී භාවිත කරනු ලබන ගාථාවයි. සැබවින්ම පැන් කලවලින් පැන්වක් කිරීමේදී භාවිත කරන ගාථාවක් හැටියට මේ ගාථාව සඳහන් කරන්න පුළුවන්. මොකද සුදු හඳුන් දැමූ පැන් තමයි අපි බෝධීන් වහන්සේට වක් කරන්නේ. ඉතින් ඒ වෙලාවේදී අපි භාවිත කරන ගාථාව තමයි මේ ගාථාවේ නිවැරදි උච්චාරණය සේවිතං ධම්ම රාජේන පත්තුන් සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං ගන්ධෝදකේන සාදරං. මේ ගාථාවේ නිවැරදි අදහස ධම්ම රාජේන ධර්මරාජයන් වහන්සේ විසින් සම්බෝධි මුත්තමං උතුම් සම්‍යක් සම්බෝධියට පත්තුන් පත්වීමට සේවිතං සේවනය කරන ලද්දා වූ බෝධිරාජානං බෝධිරාජයාණන් වහන්සේ ගන්ධෝදකේන සම්බෝධි මුත්තමං උතුම් සම්‍යක් සම්බෝධියට පත්තුන් පත්වීමට සේවිතං සේවනය කරන ලද්දා වූ බෝධිරාජානං බෝධිරාජයාණන් වහන්සේ ගන්ධෝදකේන සුවඳ පැනින් සාදරං සාදරයෙන් පූජේමි පුදමි. මේ ගාථාවේ නිවැරදිව සම්පූර්ණ අදහස ධර්මරාජයන් වහන්සේ විසින් උතුම් සම්‍යක් සම්බෝධියට පත්වීමට සේවනය කරන ලද්දා වූ බෝධිරාජයාණන් වහන්සේ සුවඳ පැනින් සාදරයෙන් පුදමි.